Gratitude, Winway House of Montessori Principal, Miss Thumani Atapattu, and our chief guest, Mrs. Randhika, as well as the Major Lakmal. Major Lakmal is not here, and all the teachers, the parents, and the dear little ones. Good evening, everyone. First of all, I need to say today I've witnessed amazing performance on the stage. So I think we need to show our gratitude for all our teachers, especially in Winway Montessori, as well as our little one. Please give a big round of applause, please. And I need another round of applause. Another round of applause. That is for you. So that's me, dear parents. So you all are the big strength of them. Once I invited to this, so I asked Mr. Ratnayaka so which language I should do my speech, and he told me it's better to do it in bilingual, but if you can speak in Sinhala, so that would be better. So ඒක හින්දා මම මෙතනින් ඉදිරියට මගේ කතාව සිංහලෙන් අරගෙන යන්නම්. මොකද කොහොමද දේශන ශාලාවේ අපි කතා කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ මෙතනදී බහුතරයකට ආමන්ත්‍රණය කරන්න පුළුවන් සහ සමීපව කතා කරන්න පුළුවන් කියලා මම හිතන නිසා. මුලින්ම මට මේ සඳහා ආරාධනා කරාට පස්සේ කියපු දෙයක් තමයි මේ මම කාටද අපි කතා කරන්න ඕන කොහොමද දෙමව්පියන්. නමුත් විශේෂයෙන් මෙතන ඉන්න දෙමව්පියන් කියන්නේ සමාජයේ යම් පරිණතභාවයකට පත්වෙච්ච පිරිසක්. සමාජය ගැන දන්න කියන ජීවිතේ යම් ස්ථාවරත්වයකට පත්වෙච්ච පිරිසක්. ඉතින් නොවුන්ට දේශනාව දෙන්න අපිට අමාරුයි. අර දේශන ශාලාවේ අපේ ළමයින්ට උගන්වනවා වගේ. ඒක නිසා මම හිතුවා මම ළමයි සම්බන්ධව ගත්ත අත්දැකීම් කීපයක් මේ ඉන්න කණ්ඩායම සමග සාකච්ඡා කරන්නද. මොකද දැන් අපි උගන්වන්නේ දේශන ශාලාවේ අපේ දරුවන්ට. අපේ දරුවන් කියලා කියන්නේ අතරම undergraduates කියලා අපි කියනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න විද්‍යාර්ථී. ඒ කියන්නේ වයස අවුරුදු 18 26ක් අතර වයස් ප්‍රමාණයේ සිටින පිරිස්. ඉතින් ඔවුන් සම්බන්ධව අපි විවිධ දේවල් අත්දකිනවා. ඒ නිසා මම හිතුවා ඒ ගැන කතා කරන්න මොනවද. අපි සාමාන්‍යයෙන් දැන් දේශන ශාලා උගන්වන එක විතරක් නෙමෙයි කරන්නේ. එතකොට ළමයින්ව මෙන්ටර් කරන්න ඕනේ කියලා දෙයක් අපිට තියෙනවා. ඒ කියන්නේ ළමයින්ගේ මානසික සෞඛ්‍ය ගැන හිතන එකත් ඇත්තටම අපිට අදාළ කාරණයක්. එතකොට ගොඩක් කවුන්සලින් කරනකොට අපිට හම් වෙන දෙයක් තමයි මේ ළමයි සමහර පිරිසක් ඉන්නවා මේ අපි ඉංග්‍රීසි මාධ්‍ය කියනවා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ડિප්‍රෙෂන් නැත්නම් ඇන්සයිටි වගේම කියන්න ඕනේ ඉම්බැලන්ස් එක අපි කියනවා ඉමෝෂනල් ඉම්බැලන්සස් කියන සිටුේෂන් එක කියන්නේ සරලව කියනවා නම් සිංහලෙන් කියනවා නම් කාංසාව ඒ වගේම විෂාදය ඒ වගේම තමන්ගේ හැඟීම් සමබරව පවත්ව ගන්න බැරි තත්ත්වයකට පත්වෙච්ච ළමයි අපිට හම්බ වෙනවා. පිළිගන්න පුළුවන් ද එහෙම වෙන්න පුළුවන් කියලා. හැබැයි එහෙම ඉන්නවා. ඇයි එහෙම වෙන්නේ? ඒකේ ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. දැන් අපි අඳුරගෙන තියෙන එකක් තමයි තරුණ වියේදී ඔවුන් සාමාන්‍යයෙන් තරුණ ළමයිනේ ඕන් විසින් පටන් ගන්න ආදර සම්බන්ධය. මම ඒ ගැන මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙවෙනි කාරණය කුමක් විය හැකිද? මේ තරුණ ළමයි මේ වයස 18 25 අතර වයසේ ඉන්න මේ ළමයි විෂාදය එතකොට කාංසාව සහ අපි කතා කරන ඉමෝෂනල් ඉම්බැලන්සස් තත්ත්වයන්ට පත් වෙන බලපාන ප්‍රධාන හේතු කුමක් වෙන්නේ නැද්ද? ප්‍රධාන හේතු වෙන්නේ කෙතරින් ඕන්ට ලබා දෙන අධික වූ පීඩනය. මම හිතන්නේ නැහැ මෙතන ඉන්න අම්මලා තාත්තලා එහෙම නැති කියලා. නමුත් මම කියන්නේ මගේ අත්දැකීම් මේ සාරසවේදී අපි අත්දකින. ඒ කියන්නේ සමහර වෙලාවට ජීවිතේ අපි හැමෝටම අරමුණු තියෙනවා. අපි හැමෝම අරමුණු සාක්ෂාත් කරගන්න වැඩ කරනවා. සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන විදිහට අපිට අපේ අරමුණු ඉෂ්ට කරගන්න බැරි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ජීවිතේ අපි හැමෝම අත්දකින දෙයක්. ඒක නිසා අපිට හිතෙනවා මං පත් වෙච්ච තැනට මම මගේ ළමයාව පත් වෙන්න දෙන්නේ නැහැ. ඒකින්ද මට යන්න බැරි වෙච්ච තැනට මම මගේ ළමයාව අනිවාර්යයෙන්ම අරගෙන යනවා කියලා. ඒක බොහොම හොඳ යහපත් බලාපොරොත්තුවක්. නමුත් ප්‍රශ්න තියෙන්නේ සමහර වෙලාවට අපි ළමයාව අරගෙන යන්නේ අපි බලාපොරොත්තු වෙන අරමුණටද නැත්නම් ඇත්තටම ළමයාගේ හැකියාවන් විශ්වවිද්‍යාලයට අඳුරගෙනද කියන කාරණේ සම්බන්ධ පොඩි ගැටලු ඇති වෙන්න පුළුවන්. මම එක උදාහරණයක් කියන්නම්. මට මොන දෙන සිද්ධ වෙච්ච මේ විශ්වවිද්‍යාලයේ මේක අවස්ථාවක දැන් මෙතන මේජර් ලක්මාල් නැහැ හිටියනම් දන්නවා. සාමාන්‍යයෙන් අපේ ෆයිනල් ඉවැලුවේෂන් ඒ කියන්නේ
අපි කියනවා මේ එක්සෑම් එකේ කියන අපේ එන්ඩ් එක්සෑම් එක ටිකක් සීරියස්. එතකොට මේ එක අවස්ථාවකදී අර අපි කියනවානේ කොපි කරනවා කියලා නේද? ඉතින් සාමාන්‍යයෙන් අපි විශ්වවිද්‍යාල භාෂාවෙන් කියන ඥානපරි පාවිච්චි කරනවා කියලා අර කොළේ ඉන්දියාවෙන් ඇවිල්ලා කොපි කරන්න ලෑස්තිනවා. ඒ වගේ එක කොලයක් අපිට අහුවනවා. ඒක අහුණාට පස්සේ ඒක වැරද්දක්. ඒක අපේ කේඩියෝ එකේ ඒක ලොකු වරදක් විදිහට අපි සලකන්නේ. නමුත් ඒකේ යන පිළිවෙලක් තියෙනවා. ගොඩක් වෙලාවට වරද කරුවෙක් කියලා පැහැදිලි වුණොත් ඒ කියන්නේ එක්සෑම් එකට අදාළ කරුණු නම් එතන තිබුණේ. ඊට පස්සේ අපි ඒ කරපු ඔක්කොම රිසල්ට් කැන්සල් කරනවා. ආයෙ වතාවක් විභාගයට පෙනී සිටින්න ඕන වගේ යම් ක්‍රියාවලියක් තියෙනවා. head of department සහ dean මේ වගේ කණ්ඩායම් එක්සෑම් බෝඩ් එකක් තියෙන. එතනට ඇවිල්ලා ළමයා කරුණු දක්වන්න ඕන. ওই වගේ පිළිවෙලකට යනවා. එතකොට ඒක දෙන්න කලින් අපි ළමයාගෙන් ගන්නවා කන්සල්ට් එකක්. එයා මෙන්න ලියුවා කියන එක. ඒක ලියන වෙලාවේ මට මතකයි ළමයා යොමුලනවා. ඒක ඇත්තනේ වැරද්දක් අහුණා මෙහෙම තමයි. අපි එක්සෑම් එක වෙලාවෙදි කරදර කරන්නේ නැහැ. වුණාට පස්සේ අපි ලියුමක් ගන්නවා. මෙහෙම දෙයක් තිබුණා කියලා. එදාවිදි මම නෑ පුතේ ගානවා. මොකද මෙතනින් ඉස්සරහට වෙන්නේ වැඩ කියලා මගේ නම පුතේ මේ විදිහට එක්සෑම් බෝඩ් එකට යනවා. මෙහෙම තමයි ඉතින්. ඒක හරියට ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ BC මට්ටමට යනවා. මොකද එච්චර මට්ටමකට යන්නේ නැහැ. මම ගෙදරට මේක කියනවාද මම කෝ සමහර වෙලාවට ප්‍රශ්නයක් වුණොත් ගෙදරට ඊටසේ ළමයා අඬනවා. වෙවුලන ගමන් අඬනවා. අඬන ගමන් කියන අනේ මම පැදලා කියන්නම් මගේ අම්මට නම් මේක කියන්න එපා. ඒක පොඩක් සංවේදී කාරණයක්. සාමාන්‍යයෙන් අපි ප්‍රශ්නයක් ගැටලුවක් වුණාට පස්සේ අම්මට තමයි මුලින්ම කියන්නේ. අම්මා තමයි අපේ සමීපම කෙනා. ඇයි මේකට හේතුව? මොකද එයා පොරොන්දුවක් වෙලා තියෙනවා. ඒ කියන්නේ එයා කැමති නැහැ, පුතා කැමති නැහැ අම්මා ඉදිරියේ තමන් වැරදිකාරයෙක්, තමන් වරදක් කරා කියන දේ පෙන්වන්න. සහ එයාට හැම වෙලාවෙම ඕනේ අම්මා ඉස්සරහා තමන් හොඳට ඉගෙන ගන්නවා, තමන් හොඳ විදිහට වැඩ කරනවා කියන ප්‍රතිරූපය විතරක් පෙන්නන්න. මෙන්න මේක ඇත්තටම ගැටලුවක්. මොකද ළමයි කියන්නේ වැරදි කරනවා. අපි වැරදි කරනවා. අපි අතනොත් වැරදි වෙනවා. ළමයි අදින් නිරන්තරයෙන් වැරදි වෙන්න පුළුවන්. වැරදි කරනකොට ඒකට දඬුවම් දෙන්න ඕනේ වැරදක් නෙමෙයි. නමුත් අපිට පුළුවන් වෙනෝනේ අපේ දරුවා විදිහට පිළිගන්න. ඒ වගේම තව එක කතාවක් මම කියන්නම්. මේ අපි මේකේ තියෙනවා ඩාන්සින් සර්කල් වගේ එක අපි ළමයි නර්තන යම්කයන් යොමු කරන ඒකෙදි නර්තන කව තියෙනවා විශ්වවිද්‍යාලේ. එක නර්තන කවයක ඉන්න එක අවස්ථාවක අපේ එක මේ වගේම තිබ්බ ප්‍රාසංගික අවස්ථාවකදී අය නර්තනයේ සහභාගී වෙන්න කැමති. මම පුතේ රියසල් කීය වෙනකන් තියෙනවද? මම හවස 6-7 වෙනකන් තියෙනවා පුතේ. එතකොට මට එච්චරකම් ඉන්න බෑ. මේ මං ගෙදර යන්න ඕනේ. මම ඒ අම්මට කියලා අනිත් ළමයි ඔක්කොම ඉන්නවා. අම්මට කියලා ඉන්න බැරි ප්‍රශ්නයක් නෑ. අපි ගෙදරට කතා කරන්නේ. නෑ වැඩ මම අම්මට පොරොන්දුවක් වෙලා තියෙනවා. මම ආයෙ කවදාවත් ඩාන්ස් කරන්නේ නැහැ කියලා. ඒතර මොකයි පුතේ? එයාද ඉගෙන ගන්න ඇත්තටම මේ ඉංජිනේරු විෂය දානවා තමයි ඉගෙන ගන්න. කවදා ඉංජිනේරුවරියක් වෙන්නේ. ඒකට ඇයි මේක වැරද්ද? නෑ අම්මට පොරොන්දු වෙලා අම්මා කැමති නෑ මම නටනවට තැන්වල මේ මොකද පුතේ මේක නර්තන කවිය. නෑ මම කැමති නැහැ අම්මා නටනවට මේ මැඩම් මේකින්ද මම මේ අම්මට පොරොන්දු වෙලා තියෙන්නේ. මොකද එතකොට දැන් පුතේ කොහොමද එදාට නටනවා. එතකොට දැන් මම මේ අම්මට හොරෙන්නේ කරන්නේ. ඒක ඊට වඩා ඒක හොඳ දෙයක්. කන්නේ නෑ. මම ඇයි ඉතින් පුතේ එහෙනම් සම්පූර්ණ නර්තනයෙන් අයින් වෙන්නේ නැද්ද? එතකොට ඒක කිප දෙයක් තමයි. මැඩම් මම හරිම ආසයි ඩාන්ස් කරන්න. මම හරියට ඒකෙන් වින්දනයක් ලබනවා. මම ඩාන්ස් කරන එක ඇතුළේ තමයි මගේ පීඩනය නිදහස් කරගන්නේ. ඒ කියන්නේ එක්සෑම් එකකින් එන පීඩනය නිදහස් කරගන්නේ නර්තනයේදී වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්න තියෙන්නේ ඇයට සහ ඇගේ ආදරණීය අම්මට මේක මේ විදිහට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. මේක වෙන්න පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් මේ වගේ තත්ත්වයන් වෙන්න පුළුවන්. අපිට හිතෙන්න පුළුවන් මේ කියලා අම්මා තමයි අපේ ළඟම කෙනා, තාත්තා තමයි අපේ ළඟම කෙනා. අපි ඕනම ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් අම්මයි තාත්තයි එක්ක. නමුත් සමහර අවස්ථාවලදී අපිට අපේම ආදරණීය දෙමව්පියන් එක්ක අපේ ජීවිතේ අපි මුහුණ දෙන ප්‍රශ්න කතා කරන්න බැරි වෙනවා. අපි මෙතන දැක්ක මේ වේදිකාවේ හරි ලස්සනට ඉදිරිපත් කිරීම කළා අපේ මේ චූටි දුවා දරුවා. කිසිම චකිතයක් තිබුණේ නැහැ. හැබැයි ඔබ පිළිගන්නවද විශ්වවිද්‍යාලයේදී ෆයිනල් වයිවා එක එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරනකොට අපේ ළමයි ගැහෙනවා. මේ අපි සාමාන්‍ය ප්‍රසන්ටේෂන් එක කරනකොට ගැහෙනවා කතා කරගන්න බැරුව. එහෙම වෙන්න පුළුවන්. කොහෙන්ද මේ ළමයිට මේ බිය එන්නේ?
මම හිතුවා ඒ ගැන පොඩි දේවල් ටිකක් කතා කරන්න. මොකද අපි දේශන ශාලාවේදී මේව ළමයින්ට කියනකට වඩා ඇත්තටම අපේ ආතතිය දෙමව්පියන්ට කතා කරන්න පුළුවන්. මම දන්නවා මෙතන අම්මලා තාත්තලා හිම නැතුව ඇති. නමුත් කවදා හෝ දවසක තව අනාගතයේ අවදිනක ඔබේ දුව පුතා මේ වගේ සරසවියක අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ලබයි. එතකොට ඇයට පොහුට ඒ අත්දැකීම් වලට මුහුණ දෙන්න ලැබෙන්නේ නැති වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම ඇත්තටම මේ ටික කතා කරන්න ඕනේ කියලා හිතුවේ. ගොඩක් වෙලාවට අපේ ළමයි සමහර විෂාද තත්ත්වයන්ට මානසික අවපීඩන තත්ත්වයන්ට එහෙම නැත්නම් කාන්සර් මම අර කලින් කියපු depression, anxiety, ඒ වගේම emotional imbalances තත්ත්වයන්ට විශේෂයෙන්ම personality disorders කියලා අපි කියනවා. ඒ කියන්නේ පෞරුෂත්ව හීනතා තත්ත්වයන්ටපත් වන්නේ ඔවුන්ට නිවසින් සහ තමන්ගේ යාළුවන් ඇසුරින් එහෙම නැත්නම් තමන්ගේ සමීප කණ්ඩායම් වලින් ඇතිවෙන ප්‍රබල පීඩනය නිසා. මේක වෙන්නේ කොහොමද? සමහර ගෙවල් වල සමහර අම්මලා තාත්තලා හරි හදයි කියන්නේ ටිකක් සරෙන් කතා කරනවා. ඒක වරදක් නෙමෙයි, වරදක් වෙන්නත්. නමුත් සමහර වෙලාවට ප්‍රමාණයට වඩා දරුවන් පාලනය කරන්න යනකොට ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේක කරන්න එපා. මොකද්ද ඒ කරන්නේ? සමහර වෙලාවට ටිකක් සැරෙන් කතා කරනකොට ඒක කතා කරන්න අවශ්‍ය අවස්ථාවදී ඔබ හැම වෙලාවෙම දරුවව කන්ට්‍රෝල් කරන්න යනකොට උදාහරණයක් විදිහට අම්මා කුස්සියට ගිහලා උයනකොට දූ හරි පුතා හරි උදව් කරන්න එන්න පුළුවන්. තව බෝතලයක් කරන් නැත්නම් මිනිස් මේ දාලා තියෙන බෝතලේ අරගෙන ළඟට එන්න පුළුවන්. ඒ එන්න උදව් කරන්න. හැබැයි අම්මා දන්නවා මේක ඇතුලේ මිනිස් කුඩු මේක බැඳලාවත් ඇහැට ගියොත් ප්‍රශ්නයක් වෙනවා. තාම මිරිස් කුඩු බෝතලේ අරලවත් නැහැ. බෝතලේ දෙන්නේ. හැබැයි අම්මා අරක දන්නේ හින්දා අම්මා බාඩ කියන අල්ලන්න බා. ඔතන ඉතින් මොනවද කරන්නේ? කියලා කෑගහනවා. එහෙම වෙනවද? දැන් ඔබ එහෙම නැතුව ඇති. මම කියන්නේ අපි දැකලා තියෙන අත්දැකලා තියෙන අවස්ථා. එතකොට සමහර වෙලාවට අර ළමයි ඇත්තටම බය කියන එක ඉගෙන ගන්නෙ දෙමව්පියන්ගෙන් නෙමෙයි වැඩිහිටියන්ගෙන් සහ සමාජයෙන්. නැත්නම් අපි මෙතනදී බයත් එක්ක නෑනේ කාගේවත් ස්ටේජ් එකේදී. එතකොට ඇයි ඒගොල්ලෝ ෆයිනල් වයි කියේදී වෙවුලන්නේ? ඇයි ස්ටේජ් එකට නැගලා කතා කරනකොට චකිතයක් ඇති වෙන්නේ? ඇයි එතකොට ප්‍රසන්ටේෂන් එකක් කරනකොට කතා කරගන්න බැරුව ගොළු වෙන්නේ? මොකද මේ බය කියන දේ පොඩි කාලේ තරවටු කරන විදිහ. ඒක ගහන අවස්ථා කියනවා. අපි මෙහෙම උදාහරණයක් විතර ගත්තොත් ඔබ ඉන්නේ ලොකු ජීවන අරගලයක වෙන්න පුළුවන්. අපි හැමෝම රස්සාවල් කරන ගමන් ගෙදර පවුල බැලන්ස් කරන ගමන් තව වැඩ ගණනාවක් එකට මිශ්‍රව තමයි කරගෙන යන්නේ. ලේසි නැහැ. ඒක නිසා ඔබ ඉන්නේ විවිධ වූ පීඩනකාරී තත්ත්වයන්වල. ඒක සාධාරණයි. සමහර ලාවට උදාහරණයක් විදිහට තව කෙනෙක් එක්ක ප්‍රශ්නයක ඔබ ඉන්න වෙලාවේ ළමයා ළඟට ඇවිල්ලා එක පාටම කෑ ගහගෙන ඇඟට පනිනකොට ඔබ ඉන්න පීඩනයෙන් නම් ඔබ ඔබේ පීඩනය සමහර විට පිට කරන්නේ දරුවා තුළින් වෙන්න පුළුවන්. ඔබ එහෙම නොවෙන්න පුළුවන්. සමහර අවස්ථාවල එහෙම වෙනවා. ඒ තත්ත්වයන් එක්ක නොදැනුවත්වම ඔබේ දරුවාගේ පෞරුෂත්වයට හීනතාපත් වෙනවා. උදාහරණයක් විතර ගත්තොත් අපි දකිනවා සමහර ළමයි ඉන්නේ එක ෆ්‍රේම් එකක. ඒ කියන්නේ හිතන පරිපොඩි හිතන්න පුළුවන් ළමයි එක තැනකින් එහාට හිතන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ වගේ තත්ත්වයන් වලට දරුවන් මුහුණ දෙන්නේ ඉතා දැඩි විදිහට ඔවුන්ව පාලනය කරන වටපිටාවක හැදෙන ලැබෙනවා. ඒ කියන්නේ දෙයක් කරනකොට මේක අල්ලන්න එපා. ඔතනින් එහාට ඇවිදින්න එපා. පඩිපිට ළඟින් එපා වැටේ. මොනවද කරන්නේ? එතන. ඔය වගේ කෑ ගහලා සමහර අදාළ නැති දේවල්. අපි මේකට ඇත්තටම මේ වචනයක් කියනවා විනය කියන දේ හදන්න ඕනේ ඇත්ත. නමුත් විනය කියන දේ ඕනවට වඩා ඒක අපි එතනදී කියන incompetencies කියලා. මේ ගොඩක් වෙලාවට සමහර අවස්ථාවල විනය කියන දේ හැදෙන්න ඕන අවස්ථාවක නමුත් සමහරවිට ළමයා කන්ෆියුස් වෙනවා. මොකද්ද මම දැන් මෙතන කරන්නේ? උදාහරණයක් විදිහට අම්මා ගාවට ඇවිල්ලා මහන්සියෙන් අම්මා ඉන්න වෙලාව ඇඟට පනිනකොට අම්මා කියන තේරෙන්නේ නැද්ද මම මහන්සියෙන් පැත්තකට යනවා කියලා කියනකොට ළමයා බලනවා දැන් මම මොකද කරන්නේ? මේ වගේ තත්ත්වයන් දිගට නිරන්තරයෙන් වෙනකොට නොදැනුවත්වම අදාළ දරුවගේ මානසිකත්වයේ විශේෂ පෞරුෂත්වයේ හීනතාවයන් ඇති වෙන්න පුළුවන්. ඒ පෞරුෂ දුබලතාවයන් ඇති වෙන්න පුළුවන්. මේක ඊළඟ භයානක තත්ත්වය වෙන්න පුළුවන් වෙන්නේ ඒ දරුවා කවදා හරි සමාජයට ගියාට පස්සේ ඔබ දැනුවත් වුණ දැනුවත්ව සමාජ කියන්නේ ඇත්තටම මානසික රෝගයකින් කටයුතු කරන දරුවෙක් වඩ පත් වෙනවා. මොකද අපිට විශ්වවිද්‍යාලයේ මේ වගේ දරුවන් විශාල වශයෙන් හම්බ වෙනවා. අපිට දැක්කහම එළියෙන් මග පිටින් එන්නේ හොඳට සාමාන්‍ය පෙළ ලියලා හොඳට උසස් පෙළ ලියලා සරසවි වරම් අරගෙන හොඳට පර්ෆෝමන්ස් කරන ළමයි. නමුත් අභ්‍යන්තරයෙන් ඔවුන් විවිධ වූ රෝගී තත්ත්වයන් වලට පත් වෙලා තියෙනවා.
අනිත් එක තමයි අපේ සමාජයේ මානසික රෝග සහ අපි කියන කවුන්සලින් එහෙම නැත්නම් සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යනවා කියන එක අපි දකින්න වරදක් විදිහට. එහෙම එකක් තියෙනවා. මේක මගේ විශේෂ සමීප නිසා මම මේ ගැන කතා කරන්නේ. දැන් අපි කොහේ හරි යනකොට වැටුනොත් අපි තුවාලයක් කකුලේ වුණොත් අපි තුවාලෙට බෙහෙත් දානවා. ඒ වගේ තමයි විවිධ කණ්ඩායම් එක ගන්න වෙනකොට රැකියාවේ නැත්නම් ගෙදර සහ තමන්ගේ ඥාතීන් අසල්වැසියන් මේ විවිධ දේවල් නිසා ඔබේ මනසත් විවිධ අවස්ථාවල් වල තුවාල වෙන්න පුළුවන්. නමුත් හැමෝම කවුන්සලින් එහෙම නැත්නම් තෙරපිස්ට් ගාවට එහෙම නැත්නම් සයිකියාට්‍රිස්ට් ගාවට යන්නේ නැහැ. ඒකට ඒ තියෙන තුවාලය නිරන්තරයෙන්ම ඔබත් සමග තියෙනවා. සමහර විට අන්න ඒක ඔබේ දරුවාගේ පිටින් අවසන් වෙන්න පුළුවන්. ඊටසේ දරුවා ඒ තුවාලේ ඉදිරියට අරගෙන යන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් නේද? මොකද අපි කියනවා මගේ අම්මා මාව හැදුවේ ගහලා බැනලා මගේ අම්මා මේ විදිහට මම කරා නෑ මම මගේ ළමයාට මේ විදිහට කරන්නේ වරද මොකක්ද කියලා අපිට හිතෙන්න පුළුවන්. එහෙම සමහර අය කතා කරනවා. නමුත් ඇත්තටම ඒක වැරදි. එහෙනම් අපි පෞරුෂ හීනතාවයක් නැතුව අපි කියනවා නම් මානසික වශයෙන් සමබර දරුවෙක් කොහොමද නිර්මාණය කරන්නේ? ඒක කරන්න අවශ්‍ය වෙන මූලිකම දේ වෙන්නේ අපේ දරුවා සම්බන්ධව අපි ආදරයෙන් අපේ ළමයින්ට නේද? ඉතින් ළමයාව දැඩි ආදරයෙන් සහ රැකවරණයෙන් හදන එක. ඒ කියන්නේ වරදක් වුණාට පස්සේ වැරද්ද පෙන්වන්න තරවට කරන එක නොකර ආදරය කරනවා කියන එක නෙමෙයි ඒක කරන්න ඕනේ. වැරදි තැන්වලදී බනින්න ඕනේ. ඒක ඇත්ත. නමුත් අපි හැම අවස්ථාවෙම දරුවට ආදරයෙන් සහ විශේෂයෙන්ම දරුවගේ මානසික අපි කියන ඉමෝෂනල් සපෝට් කියලා මේක අපි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ මේ විදිහට. ඒ කියන්නේ මානසික වශයෙන් අපි දරුවට රැකවරණයක් දෙනවා. ඒ කියන්නේ මොන ප්‍රශ්නයක් වුණත් අම්මා ගාවට නැත්නම් තාත්තා ගාවට ඇවිල්ලා අදලා ප්‍රශ්න කියන්න පුළුවන් වාතාවරණයක් ගෙදර තියෙනවා. ඒක එහෙම වෙන්න නම් අපි අපේ දරුවගේ හැකියාව, දරුවගේ දක්ෂතාවය ඒ විදිහට අඳුර ගන්න ඕනේ. සහ ඒකට අවශ්‍ය පසුබිම දෙන්න. අපේ අවශ්‍යතාවය දරුවා මත දබන්න කලින් දරුවාගේ අවශ්‍යතාවය නිසි විදිහට අඳුරගෙන ඒ හැකියාව අඳුරගෙන ඒකට අවශ්‍ය ඊට පහසුකම් ලබා දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කැමති අපේ දරුවා වෛද්‍යවරයෙක්, එහෙම නැත්නම් ඉංජිනේරුවෙක්, එහෙම නැත්නම් කතිකාචාර්යවරයෙක්, එහෙම නැත්නම් මේ වගේ සමාජ කාර්යයකට යනවා. සමහර වෙලාවට ඒක දක්ෂ චිත්‍ර අඳින්න පුළුවන් දරුවෙක් අම්මගේ තාත්තගේ කීම නිසා මැත්ස් වලින් එලෙවල් කරන්න පෙළඹෙනවා. එහෙම නැත්නම් කොමර්ස් වලින් එලෙවල් කරන්න පෙළඹෙනවා. සමහරවල් ඉංජිනේරුවෙක් වෙලා මාසෙකට ලක්ෂ 5ක 6ක මේ පඩියක් ගන්න වෙලාවෙ තමන්ගේ හැකියාව නිසි විදිහට අඳුරගෙන චිත්‍ර ශිල්පියෙක් කෙනෙක්. අපි දන්නවා ලෝකයේ සමහර ඉන්නවා යම් ශේෂ්ත්‍රයක් වලින් ඉදිරියට ගමන් කරපු අය. ඒ වගේ චිත්‍ර ශිල්පියෙක් විදිහට ඒ දරුවා මාසෙකට මිලියනයකට වඩා සල්ලි හොයනවා වෙන්න පුළුවන්. එහෙම කරන්න හැකි වෙන්න පුළුවන්. හැබැයි ඒක වෙන්නේ නම් ඒ ළමගේ කුසලතාවය අපි නිසි විදිහට අඳුර ගන්න ඕනේ. ඉතින් අතීතයේ කියවනක් තිබ්බා ලොවෙන් අය එක්ක එකට මේ සමත කියලා. ඒක මම දන්නේ කොච්චර දුරට නිවැරදිද කියලා අපි අද වෙනකොට ඒ කතාව පිළිගන්නේ නැහැ. අපි කියන්නේ දරුවන් විවිධ දක්ෂතාවයන් ගණනාවකින් සතුන් ලක් වෙලසක් කියන එක. අවශ්‍ය වෙන්නේ ඒ හැකියාව මොකක්ද කියන එක අඳුර ගන්න එක. ඔබ අපි හැමෝම සුවිශේෂී. නමුත් ගොඩක් වෙලාවට ජීවිතේ අපි අපේ හැකියාව හරි විදිහට අඳුර ගන්න නැතුව සමාජයේ රෝධ විදිහට මොකක් හරි රස්සාවක් කරගෙන ඉන්නවා. ඒක නිසා වයස අවුරුදු 25 වෙනකොට අපි මැරිලා ඒ කියන්නේ අභ්‍යන්තරේ ජීවත් වෙන්න ඕන හින්දා ජීවත් වෙනවා මොකක් හරි රස්සාවක් කරගෙන. ඒ වගේ තත්යකට ළමයා අපිට පත් කරන්න අවශ්‍ය නැහැ. ඒක ඉහෙම නොවෙන්න නම් අපි අපේ දරුවාගේ හැකියාවට ගැළපෙන විදිහට ඉඩහසර ලබා දෙන්න. ඒක කරන්න අවශ්‍ය මූලිකම දේ තමයි දරුවාගේ කුසලතාවය නිසි විදිහට අඳුර ගන්න එක. ඒක අපි සාමාන්‍යයෙන් කියන මෙන්න මේ වයස අවුරුදු 5 වෙනකොට දරුවෙක්ගේ මොළේ 90ක් වර්ධනය වෙලා අවසන් වෙනවා. එතකොට මෙන්න මේ කාලය තුළ දරුවා අත්දකින දේවල් ඒ දරුවාගේ අනාගත පෞරුෂයට ප්‍රබල විදිහට බලපානවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අම්මයි තාත්තයි ගෙදර රණ්ඩු වෙනවා නම් ටිකක් හයියෙන් සත්‍යෙන් අරියම වෙන්න පුළුවන් ඒක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් වෙනවනේ ළමයා ඉදිරියේ වෙනවා නම් ඒක ළමයාගේ පෞරුෂත්වයට ප්‍රබලව බලපානවා. විශේෂයෙන් අවුරුදු 5ට අඩු කාලයක.
මොකද අවුරුදු 5 වෙනකොට ළමයිගේ මොලේ 90ක් වර්ධනය වෙලා. මොලේ කියන අපි කියන්නේ වැඩිණු කෙනෙකුගේ මොලේ වර්ධනය වෙලා. මම කියන්නේ මානසික පරිණතභාවය නෙමෙයි. මානසික පරිණතභාවයට පත් වෙන්නේ ඕනම කෙනෙක් 30න් පස්සේ. සාමාන්‍ය මනෝවිද්‍යාවට. ඒකේ නොවන අවස්ථා තියෙන පුළුවන් ජීවිත අත්දැකීම් වයස අවුරුදු 22 විස්තර කාලය තුළ ලබන ජීවිත අත්දැකීම් එක පරිණතභාවය ඊට කලින් එන්න පුළුවන්. සාමාන්‍ය 30න් පස්සේ තමයි මානසික පරිණතභාවයට පුද්ගලෙක් පත් වෙනවා කියලා කියන්නේ මනෝවිද්‍යාව. නමුත් ජීව විද්‍යාත්මකව මොලේ වර්ධනය වෙන එක වයස අවුරුදු 5 වෙනකොට 90 වර්ධනය වෙලා අවසන් වෙනවා. අන්න ඒ කාලය තුළ පුළුවන් තරම් ළමයාට නිදහස දෙන එක තමයි අවශ්‍යයි කියලා කියන්නේ. මම නෙමෙයි මේක කියන්නේ. මනෝවිද්‍යාවෙන් කියන්නේ ඒ විදිහට. ඒ කියන්නේ පුළුවන් තරම් සෙල්ලම් කරන්න දෙන්න ඕනේ. සෙල්ලම් කරන්න දෙනවයි කියන්නේ Facebook එකට යන එක එහෙම නැත්නම් ඉන්ටර්නෙට් ගේම් ගහනවා කියන එක නෙමෙයි. එළියට පහළියට ගිහිල්ලා ඉතින් නැත්නම් අම්මා එක්ක තාත්තා එක්ක සෙල්ලම් කරන එක, කෑ ගහන එක. අපි කියනවා සපත්තු නැතුව සාමාන්‍ය පොළොවේ ඇවිදින එක. ගොඩාක් වෙලාවට ස්ට්‍රෙස් වුණාම මමත් මේ කරන දෙයක් තමයි සපත්තු නැතුව සාමාන්‍යයෙන් ඇවිදිනවා. එතකොට මේ වයස අවුරුදු 5 වෙනකොට මේ අපි කියන කකුලේ තියෙන මේ පාදේ මොලේ කන්තු ස්පර්ශ කරනවා කියලා හොඳට වැඩි පෑයකින් ඇවිදිනකොට. එතකොට මෙන්න මේ දේවල් ළමයාට ලබා දෙන්න ඕනේ. විශේෂයෙන්ම ළමයාට හොඳ පරිසරයක් නිවසේ තියෙනවා. මේ කියන කාලේදී රණ්ඩු වෙනවා නම් රණ්ඩු වෙන්න පුළුවන්. දෙදෙනෙක් අතර පොඩි පොඩි බහින් බස්වීම මතයට වැඩි වෙන්න පුළුවන්. ඒ වාරේ කියනවානේ බටි ඉදෙනකොට ඉවරයි කියලා. අපි හැමෝටම මේ අත්දැකීම් තියෙනවා. නමුත් ඒක ළමයාට තේන්න ඒ තත්ත්වයන්ට යන්න එපා කියන දේ තමයි කියන්නේ. උදාහරණයක් විදිහට තාත්තා බීමත් වෙනවා නම් ළමයා ඉදිරියේ වයස අවුරුදු 5 8 දක්වා කාලෙට ළමයා ඉදිරියේ ඒ කියන behaviors පෙන්නන්න එපා කියලා අපි කියනවා. මොකද නොදැනුවත්වම ළමයාට ඒක බලපාන්න පුළුවන්. මේක මානසික මනෝවිශ්ලේෂණවාදීන් පැහැදිලි කරලා තියෙන කාරණයක්. මම ගොඩාක් කතා කරන්න යන්නේ නැහැ. මොකද අපි අද ඇවිත් තියෙන කතා අහන්නේ නෙමෙයි. අපි ඇවිත් තියෙන අපේ ළමයින්ගේ තියෙන මේ දක්ෂතාවයන් දකින්න. ඉතින් මම අවසන් කරන්න කලින් එක දෙයක් කියන්නම්. මම කලින් කිව්වා මේ සමාජය වෙනස් කරන්න පුළුවන් මහා දැවැන්ත දක්ෂ දියණියක් හොපුතෙක් අද මේ වේදිකාවේ රට දක්වනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ දක්ෂ දියණිය හොපුතෙනුවන් මේ සමාජය වෙනස් කරන පුද්ගලයා බවට යන ගමනේ ඒ දරුවාගේ මනසට හානියක් නොකර ඉදිරියට ගෙන යන වගකීම තියෙන්නේ ඔබ සමග. ඉතා දක්ෂ ළමයි පෙර පාසල් සමයේ දක්ෂ ළමයි පාසල් කාලයෙන් පසු විශ්වවිද්‍යාලයට යනකොට මානසික අවතීර්ණ තත්ත්වයකට පත් වෙන ළමයි බවට පත් වෙනවා. 60%කට ළමයි මේ තත්ත්වය වෙනවා ලංකාවේ. මේ අපි කතා කරන දේවල් මේ අපි කතා කරන නිවැරදි සංඛ්‍යාවයි. ගොඩක් වෙලාවට මේක වෙන්නේ මම කලින් කිව්වා ප්‍රේම සම්බන්ධ සහ ප්‍රබල දෙමව්පියන් කියන තීරණය. නිසා ඔබ තමයි ඇත්තටම මේ ළමයාගේ අනාගතය තීරණය කරන සැබෑ දෙවියන්. ඉතින් ඒක නිසා මේ සමාජය වෙනස් කරන්න පුළුවන් ඒ දක්ෂ දුව සහ පුතා මෙතෙන් සිට නිර්මාණය කිරීමේ වගකීම ඔබ සමග. එලෙසනම් ඔබ සමග සිටිනවා.